හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා බලන්න ඇති මෝඩ තරිඳු ෆිල්ම් එකේ ක්ලිප් එකක් කොහොමද මේ අඹ කපන එකට මික්සුනි කියලා රයිට් අද මම බලන්න යන්න හදන්නේ අපේ තිසරිඹුලාන සහෝදරයාගේ මෝඩ තරිඳු එමත් නැත්තම් මේ දවස්වල ට්‍රෙන්ඩින් හැමෝම කතා වෙන ලස්සන ෆිල්ම් එකක්. ඉතින් මං හිතුවා බච්චාරුවක් එහෙම හදාගෙන ඒකත් අරගෙන ගිහිල්ලා ඒක රස විඳින ගමන් තිසරිඹුලානගේ මෝඩ තරිඳු ෆිල්ම් එක රස විඳින්න. ඒ වගේම දෙයක් කියන්න ඕන ඇත්තටම මම මෝඩ තරිඳු ෆිල්ම් එක බලන්න යන්න හිටියේ මගේ මෝඩ යාළුවොත් එක්ක. නමුත් මගේ මෝඩ යාළුවෝ ඔක්කොම ටික හෙට යමු කිය වැඩේ කල් දම්මෙන් නිසා මට බය හිතුණා සමහර විට තියේටර් එකෙන් මෝඩ තරිඳු ගැලවුණොත් එහෙම ස්ක්‍රීන් කරනගෙන අතර වුණොත් එහෙම මට බලන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම මෝඩ තරිඳු බලන්න මෙන්න මේ විදිහට ගියා කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාවට. මම දැවිලා ඉන්නේ කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාවට. අද දවසේ මම ආවා තිසරිඹුලානගේ මෝඩ තරිඳු ෆිල්ම් එක බලන්න. හවස එකට අද කුරුණෑගල ඉම්පීරියල් එකේ මෝඩ තරිඳු දර්ශනය වෙනවා. ඉතින් අපි ගිහලා බලමු මොන වගේද මෝඩ තරිඳුගේ වැඩ කොහොමද. පස්සේ වෙන්නේ කියලා කැසේරෙන්නේ නැහැ. ඔන්න ඉතින් චිත්‍රපටයේ මැද්දේ ඉන්ටර්වල් එක දුන්නා. මම හිතුවා චිත්‍රපට ශාලාවේ මගේ අඹච්චාරු එක කරනවට වඩා පොඩ්ඩක් එලිමානට ගිහිල්ලා නිදහසේක රස විඳින්න ඕන කියලා. ඉතින් මෙන්න මෙහෙම තමයි ෆිල්ම් හෝල් එකෙන් එළියට ඇවිල්ලා බයික් එක උඩට පෙරලා මම හදාගත්තා අඹච්චාරු එක රස විඳින ගමන් චිත්‍රපටයේ මුල් කෑල්ලේ මුල් සීන් එකේ මොනවද උනේ කී හිතා අනේ මගේ මෝඩ යාළුවෝ ආවේ නෑනේ කී හිත අඹච්චාරු කෑවේ. ඒක දැන් මොන මමලක් නටා ගත්තට මට කමන්නේ නැච්චි. ඒත් මම නෑ ෆිල්ම් එක ඉවරයි. ලස්සනයි. නමුත් වැඩේ ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් අය හිතන්නේ මේක කමඩියක් විදිහට තමයි චිත්‍රපටිය දකින්නේ කතා කරන්නේ. නමුත් මට ඊට වඩා වෙනස් විදිහකට තමයි චිත්‍රපටිය ගන්න දැනුනේ. ඉතින් අපි පසුව කතා කරමු මෝඩ තරිඳු ගැන. ඉතින් තිසරිඹුලාන සහෝදරයා සුබ පැතුම් එක් කරනවා වගේ මේ මෝඩ තරිඳු නිර්මාණය වෙනුවෙන්. ජය වේවා.